හෙලෝ අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලට ආවා. අද අපි යන්නේ විහාරස්ථානයකට. මේක ප්ලෑන් කරලා ගිය ගමනක් නෙවෙයි යාළුවනේ. මේක අපි නුවර පැත්තට එද්දි කඩගොන්නවපුව කියලා නුවර පැත්තට එද්දි අපි මේ මේන් රෝඩ් එකේදී අපි දැක්ක පන්සලක් තමයි. ඒ කියන්නේ ගොඩක් උස මේ පර්වතයක තිබ්බ පන්සලක්. ඒ චෛත්‍යය දැකලා තමයි අපි මේ පන්සලට යන්න තීරණය කරේ. ඇත්තටම ආවට පස්සේ තමයි තේරෙන්නේ මාරම ලස්සන පන්සලක් කියලා. ඔයාලත් මේ විහාරස්ථානය දැකලා ඇති කොළඹ නුවර පාරේ යද්දී මේ මාරම ලස්සනයි. ලොකු පර්වතයක් උඩ චෛත්‍යයක් තමයි මේ මේන් රෝඩ් එකට පේන්නේ. අපි එහෙනම් වීඩියෝ එක ඉස්සරහට ගිහිල්ලා හම්බෙමු. මෙන්න මේ විදිහට තමයි පාරේ යන්න තියෙන්නේ. වලට පේන ඇති. මෙන්න මේ වගේ පල්ලයක් අඳු සෙට් එකම පේනවා අපිට. වලට පේන ඇති. අර උඩ කට්ටිය ඉන්නවා. අපි හැම උඩට ගිහින් හම්බුමු. අපි මේ විදිහට පල්ලෙහා පව කරගෙන ගමු. මේව ගල අහුවෙනවා. මේ විදිහට තමයි තියෙන්නේ. මෙතන බුදු පිළිමයක් තියෙනවා වලට වෙනවා. මෙන්න ඉස්සරහට ගියාම ලස්සන view එකක් පේනවා. යන්කොම් පෙන්නන්න. වල් පේන ඇති. මෙන්න මෙතනින් තමයි යාළුවනේ විහාරස්ථානයට ඇතුළු වෙන ගේට්ටුව තියෙන්නේ. ප්‍රධාන ගේට්ටුව. මෙතනින් ඇතුළට තමයි අපි යන්න ඕනේ. අපි ඔහොම ඉස්සරහට ගිහිල්ලා හම්බෙමු. අපිට මේ විදිහට මෙතනින් ඇතුළු වෙන්න තමයි තියෙන්නේ. මෙතනින් මේ විදිහට උඩට තමයි යන්න තියෙන්නේ. මේ පාර ගෙනින්. අපි උඩට ගිහලා හම්බෙමු. අපි අතන ගල් වලින් හදලා තියෙන ගේට්ටුව ඉස්සරහට එද්දි මෙන්න මේ වගේ හම්බෙනවා තියෙන්නේ. මෙතන පොඩි බුදු පිළිමයක් ඇදලා තියෙන්නේ. එනදී මෙතන පන්සලේ නම ගහලා තියෙනවා ඓතිහාසික මුණ්ඩගිරිය විහාරය. අද අපි යන්නේ මුණ්ඩගිරිය විහාරයට. මෙතන පොඩි නගිමු. මෙන්න මේ විදිහට ආවම අන්න අර උඩට නගින්න ඕනේ. ඔයාලට කට්ටියක් බහිනවා පේන්නේ නැති. ඒ උඩට තමයි අපි යන්න ඕනේ. අපි වෙන්න මේ විදිහට ආවම මෙන්න මෙතනින් පොඩි පඩි පෙළයක් අහු වෙනවා. මේ පඩි පෙළේ උඩට යන්න තමයි තියෙන්නේ. මේ විදිහට ගල් පඩි පෙළ ටික නැගින් උඩට යද්දී වෙන්න මෙතනින් අපිට පේනවා. ඔයාලට පේන්නේ නැති වෙන මෙතන. මෙතන තමයි පන්සලට ඇතුල් වෙන්න. මෙතනින් බලන්නකෝ ඔයාලට පේන view එක.
ඔන්න ඔය විදිහ තමයි විහාරස්ථානේ උඩට ආපුවම අපිට පේන්නේ පොඩි විහාරස්ථානයක්. ඔය පල්ලෙන් ඔයාලට පේන්නේ කඩුගන්නාව ටවුන් එක. කඩුගන්නාව ඉඳලා පිළිමතලාව නුවර පැත්තේ යන ලොකු ඒරියා එකක් මෙතෙන්ට පේනවා. මාරම ලස්සනයි. ඔයාලත් කොළඹ නුවර පාරේ යනවා නම් කඩුගන්නාවේ හොස්පිටල් එකට කලින් තමයි මේ විහාරස්ථානට එන පාර තියෙන්නේ. හැරෙන්න ඕනි පාර. එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එක අද මෙතනින් නවත්තනවා. පොඩි වැස්සක් යනවා, පොඩි කුණාටුවක්. හයියෙන් වහින්න ගන්න පල්ලට යන්න ඕනි. ඔයාලත් මේ මුණ්ඩගිරි විහාරස්ථානයට අනිවාර්යෙන් එන්න ඕනි. මාරම ලස්සනයි. පොඩි කන්දක් නගින්න තියෙනවා. ඒ කන්ද නගින එක එච්චර ලොකු ඇඟට දැනෙන්නේ නැහැ. ඔයාලත් අනිවාර්යෙන් මේ විහාරස්ථානට එන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. අලුත් වීඩියෝ එකක් කරගෙන ගමන් subscribe කරලා නැත්නම් මාව subscribe කරලා වීඩියෝ එක like එකක් දාගන්න. එහෙනම් අපි ආයෙ හම්බෙමු. take care bye.